ආයිබෝවන් සුබ දවසක් වේවා සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ YouTube නාලිකාවට. ඉතින් ඔයාලා දන්නවා අස්වැසුම යාවත් කාලීන කිරීම සම්බන්ධයෙන් තොරතුරු අප්ඩේට් කිරීම පටන්ගෙන තමයි තියෙන්නේ. ඉතින් අද 2025 දෙසැම්බර් 25 තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් තව දවස් 6ක් වගේ තමයි ඉතුරු වෙලා තියෙන්නේ කාලය ඇතුළත දෙසැම්බර් 31ට කලින් ඔයාලට සිද්ධ වෙන තොරතුරු ටික අප්ඩේට් කරන්න. විශේෂයෙන්ම 2023 කාලය තුල අස්වැසුමට පළමු වරට ලියාපදිංචි වෙලා දැනට අස්වැසුම ගන්නවා නම් එහෙම නැත්නම් ඔය අස්වැසුම නොලබන කෙනෙක් වුණත් ඔයාලගේ පවුලේ විස්තර අප්ඩේට් කරන්නට සිදු වෙනවා. එසේ අප්ඩේට් කරන්නේ නැති කෙනෙක් දෙසැම්බර් 31 න් පස්සේ එයාලට කිසිම අවස්ථාවක් නැහැ අප්ඩේට් කරන්න කියලා තමයි නිවේදනයේ දැනුවත් කිරීම කරලා තියෙන්නේ. එහෙම ඔයා දැනට අස්වැසුම ගන්න කෙනෙක් මේ විදිහට තුරුතුරු අප්ඩේට් කරේ නැත්නම් ඉදිරියේදී ලැබෙන මුදලත් නැති වෙන්න තමයි යන්නේ. ඉතින් ඒ නිසා මේ නිවේදනයේ විශේෂයෙන්ම හුඟම් දෙන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම නැවත තුරුතුරු සහතික කරනකොට ඔයාලගේ පවුලේ සමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක තියෙනවා. විශේෂයෙන්ම අවුරුදු 18ට වැඩි කෙනෙක් ඉන්නවනම් ජාතික හැඳුනුම්පත් අංක තියෙනවනේ. ඉතින් ඒ අංක සහ සක්‍රීය වැඩ කරන ජංගම දුරකථන අංකයක් ඇතුළත් කරන්න ඕන කියලා මෙතන පැහැදිලිව දක්වලා තියෙනවා. ඉතින් අන්තර්ජාලය හරහා මේක ඔයාලා ඔන්ලයින් නම් කරන්නේ පරිගණකයෙන් එහෙම නැත්නම් ඔයාලගේ අතේ තියෙන ෆෝන් එකකින් මේ වැඩේ කරගන්න නම් ඔයාලට පුළුවන් eservices.wb.gov.lk කියන මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ වැඩේ කරගන්න පුළුවන්. එතනදී ඔයාලගේ QR කෝඩ් එක එහෙම නැත්නම් HS අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය වගේ තොරතුරු ලබා දීලා ඒ පද්ධතියට ඇතුළත් වෙලා ඔයාලට පුළුවන් මේ වැඩේ කරගන්න. ඉතින් මේක දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් කමියුනිකේෂන් එකට ගිහලා වැඩේ කරගන්න පුළුවන් පොඩි ගාණක් වියදම් කරලා. ඉතින් කලින් මේ නිවේදනය කරලා තිබ්බ නැවතත් මේක අප්ඩේට් කරලා තියෙනවා. තව දවන 6ක් විතර තියෙන කීප දිනයක් නිසා නැවත අප්ඩේට් එකක් ඇවිත් තියෙනවා. ඉතින් මතක් කරනවා නැවතත් මේ වැඩේ තාම කරගෙන නැති කෙනෙක් නම් ලැබෙන්න තියෙන මුදල් නැති කරගන්න අවශ්‍ය නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ අප්ඩේට් කරන්නෙත් මුදල් නොලැබිය යුතු පුද්ගලෙන් ඉන්නවා නම් එයාලට ඒ ලැබෙන මුදල ඇත්තටම ලැබිය යුතු පුද්ගලෙක් ලබා දීමේ අරමුණෙන් තමයි මේ දේ කරන්නේ. ඉතින් ඒ නිසා මේකට සහාය වෙන්න කියලා මතක් කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න කියලාත් මතක් කරනවා. අද වීඩියෝ එක නවතිනවා. සියලු දෙනාටම ජය වේවා.